අපේ SFT සබ්ජෙක්ට් එකේ සුද්ධජීවී විද්‍යාව පාඩමට අදාළව සුද්ධජීවී නාශිත කර්මාන්ත කොටසේ යෝගට් නිෂ්පාදනය කියලා පාඩමක් තියෙනවා. ඇත්තටම මේකේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. මේකෙන් පළවෙනි එක විදිහට අපි අද තෝරගන්නේ යෝගට් නිෂ්පාදනය. අපි මේකේ තියරිටිකලි ඉගෙන ගත්තාම අපිට ගොඩක් වෙලාවට වෙන්නේ මේ පරීක්ෂණය ඇත්තටම ගොඩක් තැන් අපිට ප්‍රායෝගික කරන්නකොට අමාරු වෙන දේවල් මගහැරෙනවා. දෙවෙනි එක අපිට ඇත්තටම මේක මතක තියාගැනීමේ අපහසුතාවය එනවා. මම එකක් අරගෙන උදාහරණයකට කිව්වේ යෝග නිෂ්පාදනය අමතක වෙනවා කියන එක නෙමෙයි. ප්‍රැක්ටිකල් සීරීස් එකේ පළවෙනි ප්‍රැක්ටිකල් එක විදිහට යෝග නිෂ්පාදනය අද ඕගොල්ලන්ට අපි මේ විදිහට කරලා පෙන්නනවා. මේ වෙනි දවසේ ඕගොල්ලන්ට ඒකේ රිසල්ට් එකයි ඒකේ තියරිටිකලි මොනවද තියෙන්නේ කියලායි සුද්ධ ජීවීන් කවුද කියන එකයි වෙනම පැහැදිලි කිරීම අපි මේ වීඩියෝ එක හරහා කරනවා. එහෙනම් අපි බලමු වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. මෙතන කිලි මිලිලීටර් 250ක් අරගෙන තියෙනවා. ඒ වගේම යෝගට් කලින් සාදපු යෝගට් තේ හඳි දෙකක්, දුඹුරු සීනි තේ හඳි දෙකක් අරගෙන තියෙනවා. ටිකක් ගැඹුරු භාජනයක් අරගෙන ඒ භාජනයට කිරි ටික දාලා රත් වේගෙන එද්දී අපි කලින් ගත්ත දුඹුරු සීනි ටිකත් මේකටම දාලා හොඳින් හැඳි ගන්න ඕනි. මතක තියාගන්න මේ කිරි ටික කැටි වෙන්න දෙන්න එපා. සීනි ටික දිය වෙනකම් හොඳට හැඳි ගන්න. ටිකලවක් යද්දී මෙන්න මේ වගේ බුබ්ලු දාමින් මේක නටනවා. මෙන්න මේ විදිහට හොඳින් හැඳි ගන්න, කැටි වෙන්න දෙන්න එපා. ඒ අතර අපි අර කලින් ගත යෝගට් ටික හොඳට දී කරගන්න ඕනේ. මේකේ කූල් එක යන්න හොඳට දී කරගන්න ඕනේ. අපි මේකට විද්‍යාත්මකව කියන්නේ මුහුන් කියලා. ඒ කියන්නේ මේකේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය ලේසි වෙන්න තමයි අපි මේ කලින් සාදගත්තු යෝගට් භාවිතා කරන්නේ මේකට. මේ බලන්නකො ටික වෙලාවක් යද්දී මේ කිරි එක හොඳට නටනවා. දැන් මේ ගාන ඇති. මේ අපේ හරි පදම. දැන් අපි මේක ලිපෙන් බාගමු. මේ තියෙන අපේ ලිපෙන් බාගත්ත කිරි එක මෙන්න මේ විදිහට ඇඟිල්ල දැම්මට පස්සේ ඇඟිල්ල පිච්චෙන්නේ නැති විදිහට අපිට තියාගන්න පුළුවන් නම් ඒ ගාන තමයි මේ විච්ච හොඳම ගාන. දැන් අපි කරන්න ඕනේ මේ කිරි එකට අපි අර කලින් හොඳට දිය කරගත්තු යෝගට් ටික, ඒ කියන්නේ අපේ මුහුන් ටික මේකට දාලා හොඳට කලවම් කරන්න ඕනේ. යෝගට් ටික දාපු ගමන් හොඳට කිරි එක හැඳි ගන්න. නැත්නම් මේක කැටි වෙන්න බලනවා. මේ විදිහට හොඳට කලවම් කරලා මේ යෝගට් ටික කිරි එකේ දිය කරගන්න. මේ වගේ හොඳින් කලවම් කරගන්න ඕනේ. නැත්නම් යෝගට් කැටි කැටි මේ කිරි එකේ තියෙන්න පුළුවන්. දැන් අපි කලින් ලෑස්ති කරගත්තු අපේ වියලි භාජනයට මේ මිශ්‍රණය දාලා මේක මතකතුව හොඳට පෙරා ගන්න ඕනේ. මොකද මේකේ රොඩු හිටියොත් එහෙම අපේ මිශ්‍රණේ තනින් තන ඉඩ සිටින්න පුළුවන්. ඒ හින්දා මේ වගේ හොඳට පෙරේනකින් පෙරලා මේ මිශ්‍රණය අපේ අර භාජනයට දාගන්න ඕනේ. මේ තියෙන අපේ අර යෝගට් එකේ කලවම් නොවිච්ච ටික මේ ටිකත් හොඳට මේ පෙරේරෙන් පෙරලා අපේ මේ මිශ්‍රණය එකතු කරන භාජනයට පෙරා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි කිලි මිලිලිටර් 250කින් හදාගත්තු අපේ යෝගට් මිශ්‍රණය. අපි මේක සෙට් වෙන්න පැය 12ක් පැත්තකින් තියලා තියන්න ඕනේ. අපි මේ කරපු සම්පූර්ණ ක්‍රියාවලියට විද්‍යාත්මකව කියන්නේ බීජෞෂණය කියලා. ඉතින් අපි බලමු මේක සෙට් වෙලා තියෙන්නේ කොහොමද කියලා.